සතර අපායේ මහා ගෙදර කරගෙන සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආපු සත්වයාට මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ එක නවාතැන් පොලක් විතරයි. ඊටාම කෙටි කාලයකට ලැබුණ පුංචි අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපි බුද්ධිමත් වෙන්න ඕන. ජීවිතේ යහපතේ යොදවන්න ඕන. සිතින් කයින් වචනයෙන් යහපතේ යෙදිච්ච කෙනා මේ දුකින් ඈතර වෙනවා. මේ දුකින් මිදෙනවා. ප්‍රායෝගිකව මේ මොහොතේ පවා සිතින් කයින් වචනයෙන් යහපතේ යෙදෙන කෙනා ඒ මොහොතේ සතුටින් වාසය කරනවා. ඒ නිසා අපි තමන්ගේ ජීවිතේ යහපතේ යොදවා ගන්න උත්සාහවත් වෙමු. ජීවිතේ යහපතේ යොදවා ගන්න නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. කල්යාණ මිත්‍රයෝ තමයි යහපත අයහපත කියලා දෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රයන්ට නැඹුරුව වාසය කරමු.